නාකි අපිටත් නාන්න නෑ. සිතුම් කොල්ල හොරෙන් බලන් ඉන්නවා. ලුණු තියෙනවද? උගන්ඩාවේ ඩොලර් ගෙනකල් ලුණු නෑ පුතේ. ඌව රකින්න කියලා තියෙන සේසතම විකුණලා තාත්තා මට IT ඩිග්‍රී එකක් කෙරෙව්වා. දැන් මම පෙරනවා තාත්තා බෙදනවා. නවත්තපන් යකෝ. මට ගල් බනිසක් ගන්න. හැමදාම බස් එකට නගින්නේ ජැක් ගහන්න නේද? ගිහින් එන්නම් කියලා ඕෆ්ලයින් ගිය හිරුනි අවුරුදු 60ක් ගියා. තාම ආවේ නැහැ. තාම රෙනවද කොහෙද? අර කසුම් පුතනම් මාරම දක්ෂය කිරේෂා. ඇයි එහෙම කීවේ අහිංසා? ඔය කොල්ලා කඩුව බටේ තියන් පිණුම් ගැහුවේ. වව්. මං පණුවෙක් වුණොත් ඔයා මට ආදරය කරනවද? තමුසෙව දෙනවා මම මාළුවන්ට කන්න. දෙරින් මට කැමතියි කිව්වා මචං. ඒක තමයි ෆාතිමාගේ තාත්තා උදේ කතුරක් අරන් ගියේ. ඔයා මාව දාලා ගියේ සල්ලි නැහැ කියලා නේද? දැන් සල්ලි තියෙන කෙනෙක් ඉන්නවනම් මට 5000ක් දානවද? පඩි ගත්තම දෙන්නම්. ඔන්න ආව ඇල්ලට. මේ දවස්වල ඇල්ල පොද ගහනවා. නාකි අපිටත් නාන්න නෑ. ලක්සාන් කොල්ල හොරෙන් බලන් ඉන්නවා. කියන්න බලන්න. ලෝකයේ තියෙන ලොකුම අභියෝගය මොකද්ද? සර් උදේට නැගිටින එක. ඒත් අංජන කොළුවා කෙසෙල් ගස් හිල් කරන්න පටන් අරන්. ඕකගෙන් කොල්ල පරිස්සම් කරන්න තියෙන අමාරුවක්. ඔබ දවසේම ඔතනට වෙලා වැල බල ඉඳපන්. මෙහෙම අරගෙන මෙහෙම දැම්මා. ලක්ෂ 5යි.